යාළුවෝ ඔක්කොම හොඳින් ඉන්නවද කියලා හිතනවා. මොකද දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. දැනිච්ච දෙයක් දැනුණු දෙයක් තමයි කියන්න හදන්නේ. ඉතින් මේකට ඔයාලා මොකක් හරි කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොකක් හරි දෙයක් එකකින් ගන්නව නම් ගන්න පුළුවන් දෙයක් කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මෙච්චර දියුණුවයි කියන සමාජයේ මගේ මේ වයසට මම ලබලා තියෙන අත්දැකීම් එක්ක මම දැකලා තියෙන දේවලුත් එක්ක මගේ හැමදාම දකින්න දෙයක් මේක ගොඩක් අයට තේරෙනවත් ඇති. නමුත් ඒ දේවල් සමාජයට එළියට කතා බහ වෙන්නේ නැහැ. මෙච්චර මේ දියුණුවයි කියන සමාජයේ ලෝකේ තියෙන දෙයක් ගැන තමයි මම අද ඔයාලට කියන්නේ. ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මට මේ දේ දැනෙච්ච වාර අනන්තයි. ඉතින් වීඩියෝ එකකින් තමයි මම මේක අද ඔයාලට ගේන්නේ. අපි මඟතොට පාරේ යනකොට ටවුන් වල අපි ඇවිදිනකොට අපිට දකින්න තියෙන දේවල් ගැන තමයි මම කියන්නේ. ලොකු මන්දිර වගේ හදලා තියෙන ෂෝරූම් වල සපත්තු විකුණනවා. පේමන්ට් එකේ තවමත් එළවලු කන ජාති බිම තියලා වෙලෙන්දෝ බිස්නස් කරනවා විකුණනවා. එතකොට ඒ වගේම තමයි සුරතල් සත්තු, ඒ කියන්නේ බල්ල පූසෝ ගෙවල් වල රජ සැප දීලා හදනවා. එතකොට තමන්ගේ දෙමව්පියොන්ව සලකන්නේ බලන්නේ නැතුව දෙමව්පියොන් ගිහලා වැඩිහිටි නිවාසයකට දානවා. ඉතින් එතකොට මේකද මේ දියුණු වෙන ලෝකේ මේකද දියුණුව. තවමත් අපි ඒ දේවල් අර මං කිව්වා වගේ මේ එළවලු තවමත් පේමන්ට් එකේ විකුණනවා. සපත්තු පාවහන් අපි පාදකට දාන පාවහන් ඒ වගේ අපේ ශරීරයට අපි පළඳින දේවල් මන්දිර වගේ ලොකු ෂෝරූම් වල දාලා විකුණනවා. ඉතින් අපි කන බොන දේවල් තාමත් පාරේ තියලා විකුණනවා. ඉතින් අපි ලොකු දේවල් කියනවා ජීවිතේ අපේ හොයාගන්න දේවල් තියෙනවා. එතකොට මුළු ලෝකයක් මුළු සමාජයක් මේ වෙන විට ලොකු ගැඹුරින් දේවල් හොයාගෙන තියෙනවා. ඉතින් තාමත් අන්න ඒ වගේ දේවල් ඇස් දෙකට දකින්න අපිට ලැබෙනවා. ඉතින් පොඩි උදාහරණ දෙකක් තමයි මං කිව්වේ. ඉතින් අර මං කිව්වේ පාවහන් වගේ දේවල් විකුණනවා ෂෝරූම් වල දාලා. අපි කන බොන දේවල් එළවලු වගේ දේවල් තාමත් පේමන්ට් එකේ විකුණන තැන් ඕන තරම් අපි ලංකාවේ අපි දැකලා තියෙනවා. ඉතින් මේකද දියුණුව මිනිසුන්ගේ මනුස්ස වර්ගයේ දියුණුව මේකද? ඉතින් ඒකෙන් මොකක් හරි අදහසක් ගන්න පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි දෙයක් තියෙනවා ඒකෙන් අදහසක් ගත්තා නම් පොඩි උදාහරණ දෙකක් මම ඔය කට්ටියට කිව්වේ. ඉතින් හොඳයි කට්ටියම සතුටින් ඉන්න. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියටම thank you සතුටින් ඉන්න.